අඩේ අම්මේ බට ගහඩෝ දුවපන්. හෙලෝ ඉතින් කොහොමද අද ආදරෙන් සාදරෙන් ගින්දරෙන් පිළිගන්නවා MK Gaming YouTube channel එකේ නේ තවත් එක පණිම ෆනි ගේම් ප්ලේ වීඩියෝ එකක් එක්ක. ඉතින් අද නම් තියෙන්නේ වෙනම ගේන ගේම් වලට වඩා ටිකක් වෙනස්. ටිකක් නෙමෙයි ගොඩක් වෙනස්. අද තියෙන්නේ ඉතින් අපේ ලංකාවේ කුල්ලෙක් හදපු සුපිරි ගේම් එකක්. තමයි නීරෝ ස්නයිපර් ගේම් එක. ඉතින් කතා නැතුව ගිහලා බලමු ගේම් එකට මොකද්ද වෙන්නේ කියලා. නීරෝ Ghost of the Past. හරි බලමු. ඉතින් මේක අපිට සබ්ටයිටල් එහෙම ඒ කියන්නේ කටහඬ ඇහෙන්නේ එහෙම සිංහලෙන් ඒ හින්දා ලේසි අපිට මම සද්ද ඇහෙන තැන් ඕගොල්ලන්ට සද්ද වැඩියෙන් දාලා තියන්නම් අනිත් තැන් වල ඉතින් මම කතා කරන සද්ද අහන් ඉන්න තමයි වෙන්නේ හරිද එතනනම් ටිකක් ක්වොලිටි අඩු හැබැයි ගේම් එකට ගියාම ටිකක් කම්තු ක්වොලිටියක් තියෙනවා හරිද හැබැයි අඳු ගතියක් තියෙනවා ලංකාව එකක් කියදී ගැම්ම බලහන්කෝ එච්චනමයි සුපිරියක් තමයි අපේ නීරෝ බොසයි පික්නි බොස එනවා පික්නි මම මේ බලන්න නීරෝ කොල්ලා ඉන්නවා ඉතින් චොපර් එකකින් කැලෑවට තමයි බහින්නේ මුලින්ම මම අද මිෂන් දෙකක් විතර ඉවර ගන්න තමයි හිතන්නේ හරිද ටික ගේන්නම් මේ වීඩියෝ එක විනාඩි 15000 කැලුවෙනි කොල්ලා කැලෑවට දැස්සා බලමු මොකද්ද වෙන්නේ කියලා චොපර් එක අපිව දාලා යනවා බලන්න මේ කැලේම පොඩි ක්වොලිටියක් තියෙනවා වෙයි අපි ආවා ගේම් එකට යන්න වෙනවා පුළුවන් තරම් හැංගිලා යමු මං හිතන්නේ අපේ හෙලිකොප්ටර් එකේ සද්ද දැනටමත් ඇහිලා ඇති අඩෝ මේ කටහඬවල නම් සුපිරියම හිනාසයි කටහඬවල වලට මේ කැලෙච්ච අඩෝ මේක ලංකාවේ හදුවා කියලා හිතන්නවත් බෑ බං ගස්සෙන් මාරු ක්වොලිටි ඉස්සරහට බෑ අර නිකන් වෙන ගේම් අර සුපිරිට තියෙනවා ඉතින් ක්වොලිටි එක හොඳට අපිට විසිල් ගහන්න පුළුවන් බඩ ගන්න පුළුවන් එමිල යන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් මේකෙත් මේ මෙව්වන එක තමයි මේ එක දිගට මේ නෝටිස් එක තමයි පාවෙන්නේ විත් අපි ඉතින් මෙතන හැංගිලා යමු හරිද දැන් මෙතනට සෙට් එකක් යනවා චොපර් එකේ සද්ද ඇහිලා මුල හරිය කෑ ගහන හැනද කවුද එහෙම සීන් එකක් කියන්නේ සූරකට උම්මෙ ළඟමයි යත්තේ පොත හිතෙන්න වරේ ඒකේනවා සෙට් එකක් ඉන්නවා ඒක සද්ද එන ටැග් එකට යන්න එපා අපි මෙතන ඉන්නවා කියලා ඇලර්ට් කරන්න ඕනේ ඉතින් දැන් අපිට යන්න තමයි තියෙන්නේ ඉස්සරහට අරුන් සෙට් එක ඇවිල්ලා ඉන්නවා පේනවනේ අර ඇවිල්ලා සෙට් එක හොයනවා දැන් අපි කොහෙද ඉන්නේ කියලා අපි ඉතින් ගිහිල්ලා බලමු මොකද්ද වෙන්නේ සීන් කෝන් එක කියලා අපි දැනට විතර හැංගිලා ඉමු අරුන්ට යනකම් ඉමු ඊට පස්සේ හරි අපි කොහොම මෙමු චුට්ටක් තව විසගෙන ඉමු හරි රයිට් ඔක්කොම ක්ලියර් අපි ඉස්සරහට යමු මාව ෆලෝ කරන්න හරි අපිට බොසා කියනවා කවුද පික්මී බොසා කියනවා අපිට දැන් ඉස්සරහට යන්න එයාගේ ෆලෝ කරගෙන ඉන්න කියලා අපි ඉතින් යන් එයාගේ පිටිපස්සේ මොකද්ද වෙන සීන් කෝන් එක කියලා බලන්න අපි යම් පික්මී බොසාගේ පස්සෙන් අරුන් සෙට් එකේ ඉන්නවද දන්නේ නැහැ ඉස්සරහා කොහේ ඉන්නවද දන්නේ නැහැ මොනවා වුණත් සුපිරිය අර එච්චරටම ක්වොලිටි එකක් නැති වුණා කම්තු ගතිය බලගෙන හැබැයි මොනවද කරන් සත්‍ය නැතුව වැඩේ වෙන්න ඕන හරි අපි උට ෂොට් එක දෙමු හරි අපිට මේ වැඩේ දුන්නා මේක වැඩේ කළා අනිත් මේ සැරින් සැරින් නොටිෆිකේෂන් එනවා බයි එපා වෙන්නේ ඕකනේ හරි අපි මෝ ලූට් කර කොහොම ලූට් වෙන්නේ නැත මොකද හරි අපි මෝ ලූට් කරගෙන අපි කැපෙමු මේ මෙව උඩින් පයින්න බෑ බං මට එපා වෙන්නේ ඕක තමයි රෙද්ද අපි යමු ඉක්මනට ගිහිල්ලා මෙතනින් හැංගෙමු බලහන් ආයි රෙද්ද මේ අත අන්න පොර ඉන්නවා උට තමයි අපි ඉඩ තියන්න ඕන හරිද අපි මෙන්න උට ෂොට් එක දුන්නා හරි උට හරි වැඩේ තා චුට්ටෙන් එයකත් කෑ ගහනවා කියහන්කෝ අපි මොකක් ලූට් කර අනේ මේ රෙද්දේ මැසේජ් දෙනවා බං එපා වෙනවා මකුල පොලේ ගහන්න හිතෙනවා ඔව්ව තමයි ගේම් ගහද්දි එපා වෙනවා වැඩ බං පික්මි බොසා come here මේකෙ මුත් ගන්න නැහැ නේද අපි යන් ආයේ පොට් එකකින් යන්න ඕන තැනට ඔතන ඉස්සරහත් එනිමි දෙන්නෙක් ඉන්නවා වගේ හරිද අපි උන් දෙන්නට ෂොට් එක දීලා දාමු උන් දෙන්නට කොහොමද දෙන්නේ අපි මො පිටිපස්සෙන් ගිහලා ෂොට් එක දීලා අරුට පිටි දීලා ගමු හරි උගේ බෙල්ල කඩලා දැම්මා අර චරස් ගන්න සද්දෙත් අමුතු ලල්ල එකක් තියෙනවා
අපි අර උඩ වෙඩි තියලා දාමු. ප්‍රතිවදීද බං එකපාර. හරි හරි උටත් ෂොට් එක හම්බුණා. පික්මී බසා කොහෙද? අපි බඩු ටික ලූට් කරගෙන යනවද? ලූට් කර කර ඉන්න බලමුකෝ. යනවා මම බලාගෙන. කො බෑ කියලා හිතනවා. හැබැයි බුලට් ඉවරනොත් තමයි කේස් එක එන්නේ. කොකටත් කො පික්මී බසා කියන් පික්මී කාරය යනවා කියන් අනිත් පැත්තෙන් පැනගෙන. අපි යන් අනේ රෙද්දේ නොටිෆිකේෂන් එනවා මට එපා වෙන මේ. මේ නොටිෆිකේෂන් තමයි එපාම කරපු දෙයක්. මේ නොටිෆිකේෂන් නැත්තම් සිරාවට සුපි. හරි මචං. හරි අපි පොට් එකට ආවා. මේක තමයි නියම ස්පොට් එක අපේ වැඩේට. මම මෙතන ඉඳලා කවර් එක දෙන්න. මේ උඹට පේනවද අර ඈත තියෙන තල් ගහ? උඹට එතනට යන්න වෙනවා. එතන ඉඳන් ටාගට් එක ගන්න ලේසි. එන ප්ලෑන් එකට වැඩි කරමු. good luck. ඕකේ ලොක්කා. හරි ඉතින් අපිට දැන් අර වීඩියෝ එකේ පෙන්වනවා වගේ අපිට යන්න තියෙන දැන් අර තල් ගහ ගාවට තමයි. තල් ගහද පොල් ගහද කියන්න දන්නේ නැහැ. මොකක් හරි ගහක්. තල් ගහක් කියලා තමයි කිව්වේ. ඒක මට නිකන් පොල් ගහක් වගේ පේනවා. කමන්නේ අපි ඉතින් යන්කෝ පික්නික් කාර්යය අපිට යන්න කියපු තැනට. අපිට මුලින් මෙතනට යන්න ඕන. මෙතන ඉස්සරහ එකක් ඉන්නවා. අවුට් ෂොට් එක දෙමු. උට වෙඩි තා අනේ මේ නොටිෆිකේෂන් නයි පා වෙන මේ. උට වෙඩි තියලා දාමු. එක ෂොට් එකෙන් දෙන්න ඕන. වැදුනද? හරි අම්බු. වැදුන් නැත්තම් පුදුම බයක් තියෙන්නේ මුන් කෑ ගහනවානේ. මේ මේකේ අර සිංහලෙන් කෑ ගහන විදියත් හින අතල්ලඩි ඈ. මෙච්චර දුර වැඩිනේ. බෑ දුර වැඩි තියන්න බෑ උට. බලමු මේ සද්දය අවශ්‍ය ගන්න නැතුව අපි යන්න ඕන. හරිද? අපි අරුන් දෙනාගේ චැප්ටර් ක්ලෝස් කරලා දාමුකෝ මුලින්ම. මේ දුර වැඩි කියහන්කෝ. හරියන්නේ නැහැ අහුවෙන්නේ නැහැ කියහන්කෝ. තියලා බලමුද? තියලා බලනවද? හරිනේ කෙලෝ ගත්තනේ ඉතින් තිය. යෝෂි. හරි ඌට හරි. අම්මට ඒක කොහෙන්ද ගන්න කියා? අම්මට දෙන්නෙක් ඉඳලා කියහන්කෝ. අඩු. මෙරියා. හරි උතරි. මට ඉස්සරහින් මඩ වගුරක් තියෙනවා පේනවා. මේ හරි එනිමිස්ලා කීප දෙනෙකුත් ඉන්නවා වගේ පේනවා. ඕම. රයිට්. එහෙනම් මඩ වගුර මගහැරලා කැම්ප් එකේ නැගිටින්න පැත්තට යමන්. කිසිම කෙනෙකුට එන්නේ නැති විදිහට බලයන්. වැඩි අවුල් කරගන්න එපා. හරි අපි යන් ඉතින් මේ මඩ වගුර දිගේ අනිත් අර පොට් එකට යන්න ඕන. අපි ඉක්මනට යමු කොහොම හරි. මඩ වගුර දිගේ නැමිලා යන් ගැම්මට. මේ රෙද්දේ නොටිෆිකේෂන් තමයි බං එපා වෙන්නේ වා. ඉස්සරහා පොරවල් දෙකක් ඉන්නවද? ඉස්සරහට ඩබලක් ඉන්නවද? අනේ මම නිකන් ලාවලට වගේ ඡායාවක් වගේ දැක්කා. අපි ගිහිල්ලා බලමු අපිට යන්න තියෙනවා තව මීටර ගාණක් ඉස්සරහට. මං කරලා යමු. අනේ මේ නොටිෆිකේෂන් නම් පුදුම වදයක් දෙන්නේ ඈ. ගේම් එකත් එක්ක එපා කරනවා මට නම් ඇත්තමයි. හරි ඉන්නේ ඩයල් දෙක. හරි. ඩයල් දෙක ඉන්නවා අතන. අපි උන් දෙන්නට තමයි ෂොට් එක දෙන්න ඕන දැන්. හරිද? තව කීයක් ඉන්නවද දන්නේ නැහැ බං. ඔහොම හැංගිලා. අපි යන්. බේද මම උට ගහන්න. තව ළඟට. හරි උට ගහන්න පුළුවන්. උට ෂොට් එක දෙමු. අරු යනකම් ඉන්න වෙනවා ඒක. වඩිය ඌ යන්නේ නැහැ. හරි උට ෂොට් එක දුන්නා. අරුට තියාගන්න බැරි වී වගේ. ඌ දුරට ගියා වැඩි. මෙතනින් පැනගමු. හරියන්නේ. අඩු වන්න මෙසින් ගන් කාරයෙක් ඉන්නවා කියහන්. හොරාට යන්න ඕන දැක්කොත් විනාසයි. මේකෙත් නිකන් අර Far Cry 3 එකේ වගේ අර මිනිස්සු අර දකිද්දි අර එනිමිලා දකිද්දි අර වැටෙන්නේ අර අමුතු එක. ඒ වගේ තියෙනවා. ඒක ඉස්සරහට තියෙනවා කියහන්. ඒක විදියා ගන්න බැරි වී. මට ඉස්සරහින් ගල් ගුහාවක් තියෙනවා. ලාරුන්ට ඇහුණා. මං හිතන්නේ ඇතුල් වෙන්න තියෙන අනිත් පැත්තෙන්. මං හිතනවා ඔබ කල්වරට බය නැති වෙති කියලා මිත්‍රයා. ඇතුල් වෙලා මෙලියට එන තැන හොයාගන්න වේවා. දකීද කට්ටිය වඩ කරපන්. මල්ලා මගුලයි දෙක්ක දුවපන්. අඩේ අම්මේ බට ගහඩෝ දුවපන්. මේක
ඇතුළෙත් ඉන්නවා කියහන්කෝ යමන් මුන්ට තියලා දාන්න එනවා දැන් ඔක්කොටම කරන්න දෙයක් නැහැ සද්ද නැතුව ගහන්න මිෂන් එකක් වුණාට මට මේකේ සද්ද නැතුව ගහන්න ක්‍රමයක් නැහැ බං මට තීරෙන්නේ එහෙම ගහන්න කොහොම හරි කමන්නේ හරි අපි පොට් එකට ආවා අර විතනදී නම් මම පොඩ්ඩක් පිටිපාරක් වෙද මට ගුහාවේ නැගිටින තැන කියලා ලයින් කරා නියමයි දැන් තියෙන්නේ අපි යන තැන හරි අපි තට්ටයට ෂොට් එක දුන්නා අපිට දැන් අර යකා යන උට දෙන්න ගියොත් වැඩේ අහුවෙන්න පුළුවන් අතන උඩ මේ මැෂින් ගන් කාර්යයක් හරි ස්නයිපර් කාර්යයක් හරි ඉන්නවා උට වැඩේ දුන්නොත් කියලා වෙන්න පුළුවන් ඒ හින්දා අපි අරෝගේ පස්සෙන් ගිහිල්ලා පුරාට වැඩේ දෙමු අපි ඉක්මනට යන්කෝ දුවන්නත් බෑ බං අරුවට මාට්ටු වෙනවා මේක නම් පුදුම අමාරුයි ඈ සිරාවටම අමාරු ගතියක් තියෙනවා කෝල් ඔෆ් ඩියුටි එහෙම මෙව්වත් එක බාද්දි මෙව්වා නැතිනම් බම් මට නම් සිරාවටම ඉව්වේ මම මෙච්චර එන්නේ මම මේ වීඩියෝ එක කරන්න විතරක් 10 පාරකට නම් මැරෙන්නේ ඉතින් මේ කැලේ කරන්න ඒක මගේ නොහැකියාවද කියන්නේ මන් දන්නේ කමන්නේ මොකක් හරි අපි ඉක්මනට යන් අද ඉතින් මම මිෂන් දෙකක් විතර ඒ කියන්නේ ඔව් මිෂන් දෙකයි කම්ප්ලීට් කරන්න මිෂන් කියන්නේ පොඩි සීන් දෙකක් වගේ කම්ප්ලීට් කරන්නේ මෙතන ඩයල් එකේ ඉන්නවා අරෝ පිටිපස්සට යනකන් ඉඳලා උට ෂොට් එක දෙමු අරෝ දැක්කද මාව නෑනේ මේ එනමිලා කෑ ගහන විදිය මරු ඈ මං හින ආසයි උන් අර සිංහලෙන් කතා කරනවට හරි අපි එකගේ වැඩේ ඉවර කරා දැන් අපි යන් අරුට වැඩේ දෙනවද උට වැඩේ දෙන්න කිව්වොත් කෙලව ගන්න පුළුවන් ඒ හින්දා අපි ඉක්මනට යන් උතරින් අපි යන් හරි අපිට දැන් වැඩේ හරි අපේ වැඩේ හරිද අපේ වැඩේ මෙතනින් අහවරයි දැන් අපිට බලන්න තියෙන්නේ ඉතින් කතාවක් තමයි මොකද්ද වෙන්නේ බං මම මේක තව ඔයගොල්ලන්ට අහන්න දාන්නම් ටාගට් එක තහවුරුයි ඔබගේ අවසරය අවශ්‍යයි ප්‍රහාරයට ඕවර් නීරු ඔබට අවසර තියෙනවා ප්‍රහාරයට සූදානම් වහම් ප්‍රහාරයට යන්න I repeat සූදානම් වහම් ප්‍රහාරයට යන්න ඕවර් මොනවා මට මේක අදා ගන්න බෑ මේ ඉන්න ඌ අවුරුදු ගානක් හොයලා දැන් ඌ මට පේන දුරින් ඉන්නවා ඒත් ඇයි මට මේ ෂොට් එක ගන්න බැරි ඒක ලේසි වැඩි නිසාද නෑ මට ඇත්තටම ඕනේ නෑ ඌ දැනගන්න ඕනේ මේ මම කියලා මුලස්ථානයේ නීරෝට ඔබේ ප්‍රහාරය සාර්ථකද? ඔව්. මුලස්ථානයේ පිපික් මේ මට ටාගට් එක පැහැදිලිව පේනවා ෂොට් එක ගන්නද? දැන් ප්‍රහාරයට යන්න පිප් මේ. ඔයගොල්ලෝ දැක්කනේ ඉතින් වෙච්ච දේ අරෝට ෂොට් එක දුන්නා හරිද හැබැයි මේ නීරෝ කාර්යයට මොකක් හරි සීන් එකක් ගියා ඉතින් අපි ඒවා ඉතුරු ටික බලන්න ඊළඟ වීඩියෝ එක හම්බෙමු ඊළඟ වීඩියෝ අරන් එනකම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමට ඉන්න ඕන good bye